හරියි. වටිනවා මට හරියි. එහෙනම් සියලු දෙනාට පෙරවන් සරණයි සුබ සන්ධ්‍යාවක්. ඔයාලා දැන් ඉන්නේ අවකන රජමහා විහාරස්ථානය කියලා කියන්නේ ඉතා පැරණි ස්ථානයක් මේ ස්ථානේ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩි කාලේ ඉඳලා තියෙන පැරණි සිද්ධාස්ථානය. මේ ස්ථානේ ඉස්සර වැඩ ඉඳලා තියෙන රහතන් වහන්සේලා වැඩ හිටපු ගල්ලෙන්නෙම බොහොම රාශියක් තියෙනවා විලා 10ක් 12ක් තියෙනවා මේ ස්ථානේ. ඒ කාලේ කළුගල් ආරණ්‍ය නමින් තමයි මේ ස්ථානයේ නම් වෙලා තිබිලා තියෙන්නේ. පසු කාලීනව සොලි ආක්‍රමණවලදී මේ රජරට පුරාවට වෙච්ච සිදුවීම මෙහාටත් බලපාලා තියෙනවා. ගොඩාක් තැන්වල තිබිච්ච වෙහෙර විහාර පිළිමාංශවල විතරක් නෙමෙයි දෙව්වම්නු පවා විනාශ වෙච්ච අවධියක තමයි ධාතුසේන රජුගේ ක්‍රිස්තු වර්ෂ 459 දී බලයටපත් වෙලා සොලින් පළවා හැරලා එයාට අවශ්‍ය වුණා රටේ ආර්ථිකය ගොඩනගන්න. ඒ අනුව මුල් අවධියේදී වැව් ටික හදන්න තීරණය කරලා ධාතුසේන රජුගේ තමයි මේ රජරට පුරාවට වැව් බැඳි රාජ්‍යයේ වැඩිම දායකත්වයක් ලබා දීලා මහා වංශයේ සඳහන් පරිදි වැව් 18ක් නිර්මාණය කළා. මේ වැව් 18 නිර්මාණය කරන අතරදී අවසානට නිර්මාණය කරපු වැව තමයි මේ කලාවැව කියලා කියන්නේ. මෙන්න මේ කලාවැව නිර්මාණය කරද්දී තමයි මේ පිළිමාංශය නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද කලාවැව විශේෂ වැවක් වුණා ඒ කාලේ තිබිච්ච ලෝකේ කොහෙවත් ඒ කාලේ තිබිච්ච කලාවැව වැනි ජලාශයක් තිබිලා නැහැ. ඒ ස්ථානයේ ඒක නිර්මාණය කරලා තියෙන්නේ ඒ දවැන්ත කල්ගල් පර්වතයක් කපලා කොටලා ඉඳලා තමයි ඒ කලාවැවේ තියෙන ප්‍රධාන සොරවුව වතර පිට කරන වාහන වාගේව හදලා තියෙන්නේ. ඒ අරහම කලාවැවේ ඉඳලා අනුරාධපුරේ නුවර වැවට වතර ගෙනෙන යෝධෑල 75ක් දිගට හදලා තියෙන්නේ. 70ක් යනකොට අඟලක බැස්මක් හිටින්නේ. මෙන්න මේ වැඩ ටික කරන්න දක්ෂ ශිල්පියෙක් වෙමින් හිටපු රජුරවන්ට අනබෙර සංනිවේදනයේ තුලින් මුල ගැහිච්ච ශිල්පියා තමයි එවකට ලංකාවේ හිටපු විශිෂ්ට ගණේ ඉංජිනේර කෙනෙක්. විශිෂ්ට ගණේ ප්‍රතිමා ශිල්පියෙක් වාගේම හොඳ බෞද්ධයෙක්. මෙයා බරණ කියලා හඳුන්වනවා. ඔය බොහෝ වෙලාවට ඔය බෝඩ් වල සඳහන් වුණාට නිකන් ගල්වඩුවා කියලා. මෙයා නිකන් ගල්වඩුවෙක් නෙවෙයි. ඒ යුගයේ හිටපු විශිෂ්ට ගණේ ඉංජිනේර කෙනෙක්. විශිෂ්ට ගණේ ප්‍රතිමා ශිල්පියෙක් වාගේම ඒ වගේම හොඳ බෞද්ධයෙක්. ධාතුසේන රජුරවන්ට ඒ වෙලාවේ තිබුණ අවශ්‍යතාවට අනුව කලාවැව හදන්න තමයි කෙනෙක් හොයා හිටියේ. මෙයාට බාර දුන්නෙත් කලාවැව හදන්න. හැබැයි පිළිමයක් නෙලන්න කියලා විධානයක් කරපු තැනක් නියෝගයක් කරපු තැනක් කොහෙවත් සඳහන් වෙලා නැහැ. කොහොම හරි වෙලා තියෙන්නේ මෙහෙම සිද්ධියක්. මේ ඉස්සරහ තමයි කලාවැව තියෙන්නේ. එතකොට මේ ස්ථානයේ ඉඳලා ගෙලින්දර බැලුවොත් කලාවැවට කිලෝමීටරයක්වත් නැති තරම්. මේ බරණ ශිල්පියාට කලාවැව හදන්න බාර දුන්නට පස්සේ ඒ ස්ථානයට ඇවිල්ලා ඒ කලාවැව හදන භූමිය පිළිබඳව පරිසර නිරීක්ෂණයක් කළා. මේ අවට වටපිටාව සෝදිසි කරනකොට එයාගේ නෙත ගැටුණු ස්ථානය තමයි මේ දවැන්ත පර්වතය. දැක්කම බරණට හිතලා තියෙනවා කලාවැව දිශාවට නෙත්මාගෙන සිටින පිළිම වහන්සේ නමක් නෙලා. එන්නේ අදහස තමයි මේ බරණමේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එතනදී බරණ ශිල්පියා දැනගෙන හිටියා මොකද්ද ධාතුසේන රජුරන්ට මේ වෙලාවේ තිබිච්ච ලොකුම වමනාව කලාවැව හදන්න. ඒක නිසා ඒකට බාධකයක් නොවෙන්න මේ ශිල්පියා මොකද කරේ කලාවැවේ වැඩ පටන් ගන්නකොටම පිළිම වහන්සේ නෙලන්නත් පටන් ගත්තා. කලාවැවයි පිළිම වහන්සේ එකම කාලවකවානුවකදීම තමයි මේ නිර්මාණ දෙකම හදලා රජුරවන්ට බාර දීලා තියෙන්නේ. මේ පිළිම වහන්සේ අද ලෝකයේ විශිෂ්ට නිර්මාණයක්. මේ පිළිම වහන්සේ මතු කරපු පර්වතය තමයි මේ පිළිමෙට පිටුපසින් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ඒ පර්වතයෙන් තමයි මේ පිළිම වහන්සේ මතු කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම කියලා කියන්නේ මේ පිළිම වහන්සේ සජීවී රුවක් හැටියට ජීවමාන බුදුරුවක් හැටියට සම්පූර්ණයෙන් මතු කරලා පෙන්වුම් කරලා තියෙනවා. හැබැයි අපිට නොපෙනෙන සිද්ධියක් තියෙනවා. මේ පිළිම වහන්සේ ප්‍රධාන ගලෙන් වෙන් කරලා නැහැ. ප්‍රධාන ගලට බද්ධ වෙලයි තියෙන්නේ. මේ පිටකොන්ද හරි ඉඳලා පහළට මෙන්න මේ වාගේ මේ ගල් තීරුවකින් ප්‍රධාන ගලයි පිළිම වහන්සේ එකට බද්ධ වෙලා තියෙන්නේ. කොටස අයින් කරලා නැහැ. ඒක බොහොම සූක්ෂම විදිහට තමයි කරලා තියෙන්නේ. මෙතනින් අපට ඔක බැලුවට පැහැදිලිව පේන්නේ නැහැ. ඒ තරම් සූක්ෂම විදිහට කරලා තියෙන්නේ. ඕගොල්ලන් ආපහු යනකොට ඔය උඩට නැගලා ආපහු අර ලොකු ගලක් තියෙන යන්නේ හරියට ගියපම පේනවා බද්ධ වෙලා තියෙන හැටි. කොහොම හරි මේ පිළිම එක නිසා හඳුන්වනවා ආබද්ධ ගණේ හිටි පිළිමයක් කියලා.
ආබද්ධ ගානේ පිළිම කියලා කියන්නේ ප්‍රධාන ගලෙන් වෙන් කරන්නේ නැතිව නෙලලා තියෙන පිළිම. හිටගෙන සිටින ඉරියව්වෙන් වැඩ සිටින නිසා හිට පිළිමයක් කියලා හඳුන්වනවා. දැන්ට වසර 1570කට වැඩි ඉතිහාසයක් තියෙන මේ පිළිම වහන්සේ උඩ ඉඳලා පහළට තමයි නෙලාගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි නෙලාගෙන එනකොට මෙන්න මේ පద్මාසනයේ කියන මේ කොටස් දෙක ගල්පළු දෙකක වෙනම හදලා මෙතෙන්ට බද්ධ කරලා තියෙනවා. එතනින් එහාට ගන්න පිහිටි ගල. පිහිටි ගලේ තමයි පිළිම සම්පූර්ණයෙන් මතු කරලා තියෙන්නේ පොළව අස්සේ ඉඳලා උඩ කෙළවර දක්වා පිහිටි ගලෙන් තමයි පිළිම සම්පූර්ණයෙන් මතු කරලා තියෙන්නේ. උඩ ඉඳලා පහළට නෙලාගෙන ඇවිල්ලා පිළිමාංශයේ සම්පූර්ණ බර රඳවලා තියෙන්නේ සිරිපතුල් දෙක මත. සිරිපතුල් දෙක මත රඳවලා තියෙන බර සිරිපතුල් දෙකටම සමානව බර හිටින්න සමබර කරලා සමභංග පිළිමයක් හැටියට විශේෂ පිළිමයක් අවකරන පිළිමාංශ. එතකොට ආබද්ධ ගණේ පිළිමාංශලා අතරින් විශේෂ පිළිමයක් සමභංග පිළිමාංශලා අතරින් විශේෂ පිළිමයක්. ඊළඟට මෙන්න මේ දකුණතින් පෙන්වුම් කරන මුද්‍රා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලේ ඉඳලා බුද්ධ පරිනිර්වාණය දක්වා කාලය මේ සොයාගෙන ගියපුවාම අල්පෙනිති තුඩකින් තරම්වත් කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නොකොට විශාල අනුගාමිකයන් පිරිසක් නිවන් මාර්ගට යොමු කරපු ශාස්ත්‍රවල. මේ අතදිගු කරගෙන උද්දච්චකමකින් උඩඟුකමකින් නෙමෙයි පෙන්වන්න කරන්නේ ලෝකයා කෙරේ දයානුකම්පාවෙන් අදහසක් ඉදිරිපත් කරනවා. ඔබටත් පිළුවනේ ඔබටත් නිවැරදි වූ පමණට අන් අයටත් නිවැරදි වූ තරමට මේ මහ පොළොව මත පය ගහලා බය නැතුව ජීවත් වෙන්න කියන කාරණේ තමයි මේ අභය මුද්‍රාව තුළින් නිරූපණය කරන්නේ. එතකොට මේ අභය මුද්‍රාවේ ඉරියව්වත් හරියටම නිර්මාණය වෙලා තියෙන පිළිමයක්. ඒ කියන්නේ අභය මුද්‍රාවේ ඉරියව්ව බොහොම ඍජු ඉරියව්වක් වෙන්නට ඕනේ කියලා තමයි සලකන්නේ. බැලුබැල්මට ඒ කාරණේ අපට පැහැදිලිව පෙන්වනවා. ඒ වුණාට මේ ශිල්පිය අපට ජීවමාන සාක්ෂියක් මෙතනින් පෙන්වන්න කරනවා. මේ පිළිවහන්සේගේ සිරිපතුල් දෙක අතර තියෙන අර පොඩි කැටයම දැක්කද? ඒ පිහිටි ගලෙන් මතු කරලා තියෙන කැටයම. ඒ පිහිටි ගලෙන් මතු කරපු මේ පිළිමේ මැද්ද මේ කැටයමේ මැද්ද තියෙන ධන ලකුණ සලකන කරලා. ඒ කියන්නේ යම් කිසි විදියකින් මේ සිරසේ ඉදිරිපස කොටසට වතුර වැටුණොතින් හරි වැක්කෙමින් හරි ඒ වතුර ටික මේ කෙස්සල් අතරින් ගලාගෙන ඇවිල්ලා මේ නලල් තලයේ දිගේ ඇවිල්ලා මේ නාය දිගේ නාය කෙළවරට ඇවිල්ලා හරියටම වැක්කෙරින්න කැටෙම මැද්දට වැක්කෙරින්න තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. දැන් හැබැයි බලාගෙන හිටියට වතුර වැක්කෙරෙන්නේ නැහැ උතනවද? ඔව් එතන මෙහෙමයි සිද්ධිය. ඒ කියන්නේ ඔක වහල ආත්මනේ ප්‍රශ්නේ මෙතනදී මෙයාට උමනාව කියලා තියෙන්නේ මේ පිළිම වහන්සේ අභය මුද්‍රාවේ ඉරියව්ව හරියට ඍජුව නෙලලා තියෙනවා කියලා පෙන්වුම් කරන්නේ. ඒක සාක්ෂි සහිතව තහවුරු කරන්න මේ ලම්බක තාක්ෂණය බලන්න ක්‍රමයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. මේක පරිේශන මට්ටමේ ඕනෑම අවස්ථාවකදී වතර සිරසට වක් කරපුවම බලන්න පුළුවන් සිද්ධියක් තමයි එතනින් තහවුරු කරලා තියෙන්නේ. එතකොට ලම්බක තාක්ෂණයේ තියෙනවා සමබරතාවයේ තියෙනවා අපිට නොපෙනෙන විදිහේ බද්ධයක් තියෙනවා. ඉංජිනේරුවෙක් හැටියට තමන් දන්නා ඉංජිනේරු තාක්ෂණය පිළිම කලාව සඳහා ගලපලා නිර්මාණය කරලා තියෙන විශිෂ්ට නිර්මාණයක්. මේක ලෝකයේ කොහෙවත් නැහැ. ඉංජිනේරු තාක්ෂණයේ මෙහෙම සාක්ෂි සහිතව පෙන්වුම් කරමින් නිර්මාණය කරපු පිළිම වහන්සේ නම මේ අවකන පිළිම වහන්සේම පමණයි. ඊළඟට ඒ විතරක් නෙවෙයි. දැන් ඔබ මේ ස්ථානයට ආපුවාම ඔබ ගේ මානසිකත්වයේ ගොඩාක් දුරට වෙනස් වෙච්ච මානසක් ඔතන තියෙනවා. ඔබට නොදැනීම ඔබ මේ ස්ථානයට ආවයින් පස්සේ ඔබට හිතලා තියෙනවා මේ අපි ඉන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක තමයි අපි මේ ඉන්නේ කියන හැඟීම පහළ වෙලා තියෙනවා. එවැනි හැඟීමක් පහළ වෙලා තියෙන්නේ මේ ශිල්පියා අපට නොදැනීම මේ පිළිමය බොහොම ජීවමාන ස්වරූපයෙන් නිරූපණය කරලා තියෙනවා. පිළිම කලාව නිවැරදිව උපයෝගී කරලා. අපි බැලුවොත් මුව මඩල දිහාව මුව මඩල තුලින් පෙන්වන්න කරන්නේ මහා පෞරුෂත්වයක් තියෙන බුද්ධිමත් පුරුෂයෙකුගේ මුව මඩල තුලින් මතු කරනු ලබන මද සිනහව. ඒ කියන්නේ ජීවය කබල. සිත්පිට නැති දරන්ත කලුගල් පර්වතයකට ජීවය කබල කරපු නිර්මාණය. මෙතනදී ඔබට ඇති වෙන චෛතසික තත්ත්වය තමයි ඔබට නොදැනීම ඇති වෙන්නේ ඔය බුද්ධාලම්බන ප්‍රීතිය කියන එකයි ඇති වෙනවා. මොකද මේ ස්ථානයට ආපුවාම ඔබට සතුටක් ඇති වෙලා තියෙනවා. අනේ අපේ බුදුහාමුදුරුවෝ දැකින්ට ලැබිච්ච එක.
ඕක හඳුන්වනවා ධර්මයේදී සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කියලා. ඔබ දන්නේ ඔබට එවැනි වටිනා පිටක් පහළ වෙනවායි කියලා. පහළ වෙලා තියෙන්නේ කියලා. පින්කමක් කරනකොට උපරිමයෙන් මේ පින්කම සාර්ථක වෙන්න පහළ වෙන හිත තමයි ඔය මේ ඥාන සම්පයුක්ත අසංකාරික හිත මේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත. සෝමනස්ස කියලා කියන්නේ මේ පිළිමේ දුටුවම ඔබට සතුටක් ඇති වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. මට ඥාන සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ ඒ කියන්නේ ඔබ හිතනවා මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? බුදුහාමුදුරන්ගේ ගුණ මොනවද? බුදුහාමුදුරුවෝ කොහොම පුද්ගලයෙක්ද? කොච්චර සිතක් ලෝකයට කරලා තියෙනවද කියලා ඒක ඥාන සම්ප්‍රයුක්තව හිතනවා. ඊළඟට අසංකාරික සිත කියලා කියන්නේ කවුරුවත් බලපෑමක් කරන්නේ නැතුව Tamanට ඇති වෙච්ච ඉච්ඡිතිබලි කිහිකින් Tamanගේ හිත බොහොම පිනෙන් පිරීලා තියෙනවා. අන්න ඒකයි එහෙම අවස්ථාවක්. එතකොට එහෙම අවස්ථාවක් මෙතන නිර්මාණය වුණේ මේ සිංහල කලා ශිල්පියාගේ විශේෂ දක්ෂතාව. දැන් බලන්නකෝ මේ පෙරවල තියෙන සිවුර. අපි ජීවිතයකටවත් දැකලා නැහැ මේ වගේ ලස්සනට සිවුරක් හඩ කරලා මේ විදිහට රැලි ටික සකස් කරගෙන පෙරවාගෙන සිටින හාමුදුරු නමක්. නමුත් දැන් මේ සිවුර පෙරවල තියෙන්නේ හාමුදුරු නමක්වත් බුදුහාමුදුරුවත් නෙවෙයි. දැනට වසර 1570ක උඩදී මේ සිංහල රටේ ඉපදිච්ච සිංහල ලේඛන සිංහල කලාකරුවා බර්ණගේ නිර්මාණය. බර්ණ බලන්න මේ රැලි ටික නිර්මාණය කළා තියෙන ආකාරය අපිට දකින්න ලැබෙන්නේ රැලි අතර යකට කටුවක් තියෙන නික්ලිකින් ගාලා නෙලාපිටනක් අපිට දකින්න ලැබෙන්නේ බොහොම සීනලි තුමට කැටයම් ටිකක් තියෙන්නේ මෙතන තියෙන රැලි 84ක් තියෙනවා. ඒ රැලි 84 සංකේතවත් කරන්නේ 84000ක් ධර්මයක්. එතකොට බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි මෙතන වැඩ ඉන්නේ මහා මේ ධර්ම රත්නයක් වැඩ සිටිනවා. ඉතින් බුද්ධ රත්නයක් ධර්ම රත්නයක් වැඩ සිටින තැන සංඝ රත්නය වැඩ නැතිට හේතුවක් නෑ. සංඝ රත්නයක් මෙතන වැඩ සිටිනවා. මේ සිවුර පෙරවන ආකාරයෙන් පෙන්වන්න කරලා තියෙන්නේ විසුණු වහන්සේ නමක් විඥානපූර්ව සිවුර පෙරවන ආකාරය. අන්දනකඩේ අඳින්න ඕනේ කියන කාරණේ පෙන්වන්න කරලා තියෙනවා. අන්දනකඩේ නෑද සිවුරක් පෙරවන එක විනය විරෝධී ක්‍රියාවක් කියලා තේරුම් අරගෙන ඒක පෙන්වන්න කරලා තියෙන අන්දනකඩේ ඇඳලා තියෙනවා කියන කාරණේ. අන්දනකඩේ ඇඳාට පමණක් හරියන්නේ නැහැ. අන්දනකඩේ ඇඳලා බඳපටිය බඳින්න ඕනේ. අර බලන්න ඉන නැද්දෙන් උලුප් කරලා පෙන්වන්න කරලා තියෙන්නේ බඳපටිය බැඳලා තියෙන ආකාරය. ඊළඟට ඔය යටින් අන්දනකඩේ පෙන්වන්න හේතුව තමයි සිවුරක් පෙරවනකොට අන්දනකඩේ පහළ වාටියේ අඟල් එකමාරක පිළිවෙල යටින් පෙනෙන විදිහට සිවුර පෙරවන්න. ඊළඟට යටින් මාර එකම ලෙවල් එකට සිවුරයි අන්දරේ සකස් කරලා රවුම් කරලා පෙරවලා තියෙන පරිමණ්ඩලාකාරව සිවුරක් පෙරවනවා කියන විදිහ. වික්ෂුන් වහන්සේ නම සිවුරක් පෙරවිය යුතු ආකාරය පිළිබඳව සංකේතවත් කිරීමෙන් එතකොට සංඝ රත්නයක් මෙතන වැඩ සිටිනවා. ත්‍රිවිධ රත්නයම ඇතුළත් කරලා 84000ක් ධර්මස්කන්ධය ඇතුළත් කරලා ඊළඟ පිළිම කලාව නිවැරදිවම උපයෝගී කරගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සියල්ලක්ම මෙතෙන්ට ගලපලා ජීව ගුණයත් මේකට කවල නිර්මාණය කරලා තියෙන ලෝකයේ තියෙන විශිෂ්ටතම නිර්මාණය තමයි මේ අවකරන පිළිමාන්තය. මෙයා නිකන් ගල් වර්ගයක් නෙවෙයි. මේ ශිල්පියා බුදුදහම පිළිබඳව හොඳ අවබෝධයකින් මේ කරලා තියෙන්නේ. බුදුන් දැකලා තියෙන ඇත්තටම බුද්ධානුස්සති භාවනාව වැඩිම තුළින් බුද්ධානුස්සති භාවනාව වඩලා තියෙනවා. මේ පිළිමනේ ලණ්ඩයි කලාවැවේ වැඩ ඉවර කරන්නයි අවුරුදු 7ක් ගත වෙලා තියෙනවා. අවුරුදු 7ක් තිස්සේ බුද්ධානුස්සති භාවනාව වැඩලයි කියලා කියන්නේ සැබෑ බුදුරුවක් හදවතේ ඇඳෙන්න ඕන. හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගෙන්න ඕන. චිත්ත ඒකාග්‍රතාවයේ ආධ්‍යාත්මික ශක්තිය තුළින් තමයි ලෝකයේ විද්‍යාඥයෝ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දිවි වුණේ. දිවි වන්නේත් එහෙමයි. මේ සිංහල රටේ තිබිච්ච මේ සිංහල කලාකාර තරුණයා තමන් ඇති කරගත්තා වූ චිත්ත ඒකාග්‍රතාවයේ ආධ්‍යාත්මික ශක්තිය තුළින් නිර්මාණය කරලා ලෝකෙට දායාද කළ ජීවමාන ස්වරූපයේ බුදුර තමයි මේ අවකන පින්බිමේ වැඩ සිටින්නේ. ඒ පිළිම වහන්සේ ඉදිරියේ තමයි ඔබ මේ දැනට සිටින්නේ. ඔබට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙලා ඉහළම මට්ටමේ මානසිකත්වයක් ගොඩනගා ගන්න ඉවහල් වෙලා තියෙන මේ කාරුණික ශිල්පියාගේ විශේෂ කැපවීම තුළින් නිස්සාරණ අධ්‍යාසයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කරන ලද වැඩක්. එතකොට රජුරෝ පැහැදිලා මෙයාට ඔය පාවල කිට්ටුවේ තියෙන ගල්වඩුවාගම කියන ගම්මානයේ තෑගි වශයෙන් දීලා තියෙනවා.
මේ ස්ථානයේ දැවැන්ත පිළිම ගයක් බුදුමැදුරක් කියලා කියන්නේ තිබිලා තියෙනවා. මේ බුදුමැදුර හදන්න 20000ක බලෑනියක් රජුගේ දීලා තියෙනවා. මේ බරණගේ සැලසුමට අනුව ඒ 20000ගේ බලෑනිය විසින් නිර්මාණය කරපු දැවැන්ත පිළිමගේ නටබුන් මේ තියෙන්නේ. මේ බරණගේ සැලසුම මේ මල්ලාසන දෙක අලුත් ඒවා මේ හොඳට ඉඩකඩ තියෙන හදලා තියෙන්නේ වන්දනාමාන කරන්න බණ භාවනා කරන්න සක්මන් කරන්න අර ලොකු කවුළු මේ ලොකු දොර කවුළු හදලා තියෙන්නේ මෙතෙන්ට සිසිල් බව රබින්න හොඳින් වාතාවරණය ලැබෙන්න ඉරුවැඩිය මේ දහිපොද සිරිපොද වැඩෙන විදියට නිර්මාණය වෙච්ච දැවැන්ත පිළිමක මේ ස්ථානයේ තිබිලා තියෙන එක නටබුන් තත්ත්වය තමයි අද වෙයි පවතින්නේ. ඕක තමයි පිළිම වහන්සේගේ සැබෑ කතාව. කෙටියෙන් හදිස්සියෙන් කිව්වේ ඔයගොල්ලන්ට තව ගමන් බිමන් යායුතු තිබෙන නිසා ඔබට මේ ස්ථානයට පැමිණීමෙන් මේ කරගත්තා වූ පුණ්‍ය සම්භාරයේ කොටගෙන ඔබගේ සියලුම කටයුතු නිරුපද්‍රිතව කරගෙන යාමට පෙරවන් සරණින් ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා